පිට ගන්න ලේසුවක් දෙන්න බැරිද? අර ගත්ත මේ වගේ දෙන්නකෝ සර්වියට් එක දෙන්නකෝ. හායි කොහොමද කට්ටියටම නිරෝලොග් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි පොඩි චැලෙන්ජ් එකක්. food challenge එකක්. food challenge එකට අපි අද මෙන්න මේ රාමෙන් කොත්තු එක තමයි හදාගෙන කන්නේ. දෙන්නටම දෙකක් තියෙනවා. මෙන්න අපි හදාගත්ත රාමෙන් නූඩ්ල්ස් දෙක ගැරපු නෑ. මේ වගේ චූටි හැන්දකින් කන්න ඕනේ. මෙන්න මේ වගේ පොඩි හැන්දකින් කන්න ඕන. ෆ්ලේවර් එක පට්ට දයියා. මෙන්න මේ හැන්දෙන් කන්න තමයි තියෙන්නේ. දැන් නම් 1500 දාලා තියෙනවා දිනන කෙනාට 3000ක් හම්බ වෙනවා. ඒක තමයි දිනන කෙනාට හම්බෙන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ චූටි මයිලෝ දෙකක් තියෙනවා. කඩේ බඩු ඉවරයි. අපි යන්ති. මේ දෙක විතරයි තිබ්බේ. එහෙනම් තමයි මේක කාලා අපිට මේක බොන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම වතුර වීදුරු දෙකක් කූල් වතුර වීදුරු දෙකක් තියෙනවා. එහෙනම් යාළුවනේ ඔන්න වැඩි විස්තර නැතුව අපි යන් වීඩියෝ එකට කවුද බලන්න ඉන්නේ චැලෙන්ජ් එක. මම චැලෙන්ජ් එක දින්නොත් මගේ 1500ට අමතරව මෙයාගේ 1500ක් මට හම්බ වෙනවා. මෙයා හිතන් ඉන්නවා මෙයා දිනනවා කියලා. ඒ වුණාට මම තමයි දිනන්නේ. හරි අපි යන් වීඩියෝ මාරව කපන්න. 1 2 3 වැඩේ එන්නේ මේකේ. මට හරි. ඇත්තටම කිව්වොත් ළමයි මේ ෆ්ලේවර් එක පාපාඩට දැවිල්ලයි. හරිද? මම දන්නවා මට ගෑස්ට්‍රික් හැදිලා නවතින්නේ. මම දිනනවා දිනන්නත් දෙන්නේ නැහැ මේකේ. ගෑරපෝගෙන් කම කිව්වහම පඬිත කමල චැලෙන්ජ් එකට හන්දක් දුන්නා. දැන් නූඩල්ස් එන්නේ නැහැ. චැලෙන්ජ් එක නම් ගස් චැලෙන්ජ් එක මේක. දෙයටවත් කාලනේ ඉන්නේ. මේක සැරට කාලා ගෑස්ට්‍රික් ඇදිලා හිට හොස්පිටල්. ඉතින් පිටුපස්සේ ඉන්න කෙනා කෙනෙක් බලන්න. එහෙමම නේ හිතුවේ. ඉවරනේ මට ටිකක් වැඩිපුර දාලා වගේ. ළඟ හිටියා. පැකට් දුන්න හදාගුවේ. කණේ ගන්න මේ ප්‍රශ්නේ. නික මාර දැවිල්ලයි. එදා සාකි මගේ මොකද හිතන්නේ කියන්නේ දෙක. කරන්නේ නැහැ. එන්දට ඉන්නේ නැහැ. මේ හැදෙතම කන්නේ. මගේ තොල් දෙක දැවිල්ලයි. මගේ සරයි. බබා දෙවිට කරන්නේ නූඩ්ලස් එක තියෙන්නේ උණුවෙන්. සරත් එක්ක උණුවෙන් කද්දි පට්ට. හම්බෝ. ठीक है. ඕනේ. අඩේ මේ ඒයි මෙයා කනවා රාඩා තනිය ඒ ඔට්ටු නෑ හරයෝ ඔපෝ මේ කනවා මෙයා හිතුවේ නෑ මට පරාද වෙන්නේ නැහැ හොටුත් වෙනවා
නේ. අයියෝ guys. මට ජයග්‍රහණය කරන්න බැරි වුණා. මට ඇත්තටම පට්ට සැරයි ඇඟ මේක. විතරයි. මම හිතුවේ මගේ ඇඟේ හැටියට මෙයාට කා ගන්න බැරි වෙයි කියලා. ඔන්න පින්ෂ. මම බරාදයි. ඕ. ළමයි මේ කනවා අනිවාර්යෙන් මොනවද soft drink වලට වැඩිය හොඳයි කීබෑටක් හරි මොනවාක් හරි ඕ. දනවනේ. ඇත්තටම මම හිතුවේ නෑ මෙහෙම මට ඉතුරු වෙයි කියලා නේ. මම සම්පූර්ණයෙන්ම ඉවර කරා. 3000ක් මගේ ජයග්‍රහණය සතුට සමරන්න තින්ද. බලෙන් චැලෙන්ජ් එකට කතා කරලා ගත්තේ. ඔව්. ඒකට දැන් සතුටුයි. සල්ලි හම්බුණා. මෙන්න හරි මම දෙන්න පොඩේ හදිස්සියෙන් එපා. මෙන්න guys මගේ 1500 ජයග්‍රහණය කරපු ටමීට දෙනවා. අද රාට මේකිනුත් කොත්තුවක්. අම්මට. එහෙනම් අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් අපේ vlog එක මෙතනින් ඉවර කරනවා. මම පරාජය බාර ගන්නවා. කාලා බලන්න. ඔයගොල්ලන්ට ආස හිතේ. ගොඩක් try කරලා බලන්න. try කරලා තියෙන ගොඩක් කට්ටිය. අපිත් ඉතින් අද challenge එකට try කරා. මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? vlog එක හොඳයි නම් like කරන්න, comment කරන්න, subscribe කරන්න. වචන වැටලෙනවා. සරයි. ඕ මගේ මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. Bye. එහෙනම් bye.